අපිට විශ්ව මට්ටමේ විරෝධතාවයකට ඊයේ ප්‍රහාරයක් කළා. ඒ පිළිබඳව ඔබතුමාලගේ පක්ෂයට සහ ව්‍යාපාරික තමයි මේ චෝදනා එල්ලුවේ. ඒ පිළිබඳව මොකක්ද අදහසක් තියෙනවද? අනේ සුගීෂර් බණ්ඩලාගේ විරෝධතා අපිට තියෙන වැඩේ මොකද්ද කියලා කියනකොට 10ක් 15ක් කරන් ගිහලා කොහෙන්ද කෑ ගැහුවා ආණ්ඩුවට මොකද්ද වෙන්නේ? අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි හිතනවා ගම්වල ගෙවල් ඉස්සරහට කියලා කෑ ගහනකොට ඒ ගම්වල මිනිස්සු එකට ඉර දෙන එකක් නැහැ කියලා. ඉතින් ඒ නිසා ගම්වල මිනිස්සු ඒක මොන පක්ෂද කියලා අදාළ නැහැ. ඒගොල්ලෝ අර වගේ අයව හූ කියලා පනලා දාවි. ඉතින් ඔබ උනත් ගිහිල්ලා කාගේ හරි ගයක් ඉස්සරහ කෑ ගහනකො බලන්නේ. ඒකද මිනිස්සු නිකන් ඉදීති කියලා. එහෙම අයිතියක් නැහැනේ. ගෙවල් ඉස්සරහ කෑ ගහන්න. ආණ්ඩුවක් එක කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට ආයතන තියෙනවා, අමාත්‍යාංශ තියෙනවා. ඒ වගේ තැන් වලට ගිහලා අපිත් උද්ඝෝෂණ කරන්නේ. 4-5 දෙනෙක් නෙවෙයි 10 ගණන් වල ගිහිල්ලා. අපි කායේ ගෙවල් ඉස්සරහට ගියේ නැහනේ. ඒ නිසා ඔය මන්ද මානසිකත්වයෙන් පෙරිච්ච නැත්තම් පොඩි නිකන් ජනප්‍රිය වෙන්න උත්සාහ කරන සමාජ මාධ්‍යවල මුණ දා ගන්න උත්සාහ කරන ඔය 10-15 අරගල අපිට නම් අදාළම නැහැ. අපිට අදාළම නැහැ. ඉතින් ඒකට මිනිස්සු විරුද්ධ වෙලා ගැව්වට අපිට ගන්න දෙයක් නැහැ. ඉතින් ඒකට ගියපුවා ඒකට මුණ දී ගන්න ඕන ගම තියෙනවා. මං හිතන්නේ මම දැක්කේ එතුමා කියලා තියෙනවා. එතුමාට ගැව්වෙත් නෙවෙයි වෙන කොහෙද ගහපයක් වදුනා කියලා නේද?